යකෝ මං හිතුවේ view point එකක් ඇති කියලා. ඇත්තටම ඔයගොල්ලෝ තොටුපොළ කන්දෙන් හිතා ඉන්නවා නම් view point එකක් තොටුපොළ කන්ද මුදුනට නැග්ගාම view එකක් set වෙයි. එහෙම කියලා හිතාගෙන තොටුපොළ කන්ද නගින්න එපා. අපි දැන් ඉන්නේ ලංකාවේ 4 වෙනියටම උස්ස නෙමෙයි 3 නේද? 3 තුන්වෙනියටම උස්ස කන්ද තොටුපොළ කන්දේ. ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් කන්දක් නගින්න ඕනි. මේ තමයි තොටුපොළ කන්ද. ඔන්න එහෙනම් අපි තොටුපොළ කන්දේ මුදුනට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ තව ඉතාලම පොඩ්ඩ දුරයි තියෙන්නේ. මම පේන මානේ තියෙන්නේ තොටුපොළ කන්ද අවසානයේ view point එක. බලමු කොහොම view එකක් ඇද්ද කියලා. මම නම් හිතන්නේ 360 view එකක් තියෙන්න ඕනි. ගිහිල්ලා බලමු. දැන් කොහමද ගමන? kurang kali. Ini hari panin deh kawan dia. Marui. තොටුපොළ කන්දට සෙට් වෙන view එක දැක්කොත් පෙන්නුවොත් මෙතනින් පේනවා අඹේවිල ෆාම් එක. අඹේවිල ෆාම් එකෙන් එහා පැත්තට ගත්තාම ඊළඟට නුවරඑළිය ටවුන් එක පේනවා. නුවරඑළිය ටවුන් එකෙන් පස්සේ පිදුරු තලාගල පේනවා. පිදුරු තලාගල මේ වෙලාවේ පේන්නේ නැහැ. පිදුරු තලාගල බලාකුලකට වැහිලා තියෙන්නේ. මෙහෙන් ගත්තාම මෙහෙන් පේන්නේ හැටන් පැත්ත. හැටන් පැත්තේ සිරිපාදයක්. එන්න මෙතනින් පේනවා. ලාවට පේනවා ශ්‍රීපාද ස්ථානේ. ඒක ගොඩක් පේන්නේ නැහැ වැහිලා තියෙන්නේ. මොකක්ද අර ඔයා කිව්වේ? ලස්සන view එකක් තමයි තියෙන්නේ. A few moments later. යකෝ මං හිතුවේ view point එකක් ඇති කියලා. අයියෝ මේ කටු. අයියෝ. අනේ view point එකක් හොයන්න ආවා. ඇත්තටම ඔයගොල්ලෝ තොටුපොළ කන්දෙන් හිතා ඉන්නවා නම් view එකක් බලාපොරොත්තුෙන් එන්න එපා. view point එකක් තොටුපොළ කන්ද මුදුනට නැග්ගාම view එකක් set වෙයි. එහෙම කියලා හිතාගෙන තොටුපොළ කන්ද නගින්න එපා. එහෙම හිතුනොත් ඔයගොල්ලෝ රැවට එනවා. අමාරු අන්න. අමාරු වෙනවා. ඒ අමාරු වෙච්ච කෙනෙක් ඉන්නේ. මේ එන්නේ යා තමයි. මේ තොටුපොළ කන්ද මුදුනේ view එකක් බලන්න ගිහිල්ලා අන්තිමට අකුණු සන්නෑයයක් විතරයි
තිබ්බේ. අකුණු සන්නෑකයක් විතර අපි බැලුවේ. හැබැයි එන පාර ලස්සනයි. වටේම පේනවා සාමාන්‍ය නුවරඑළිය ටවුන් එකෙන් ගත්තාම පිදුරු තලාගල සිරිපාදේ එතනින් ගත්තාම ඕන තැන සම්පූර්ණයෙන්ම පේනවා මේ තොටුපොළ කන්දට. නගිනකොට ලස්සනයි. හැබැයි view point එකක්වත් මුදුනට ගියාම 360 view එකක්වත් බලාපොරොත්තුෙන් එන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. වාහන නතර කරලා එන තැනින්ද සාමාන්‍යයෙන් මං හිතන විදියට කිලෝමීටර් 2කමාරක් විතර ඇති කන්ද මුදුනට. සාමාන්‍ය අපිට විනාඩි 40ක් විතර ගියා මේ කන්දර නගින්න. view එකක් ඇති කියලා හිතාගෙන නැකි view එකක් තිබ්බේ නැහැ. ඇත්තම කිව්වොත්. එනවනම් view එකක් බලාපොරොත්තු වෙන්න එපා. එච්චරයි කියතියි. bye අපි යනවා.